Hello guys, good morning. කොහොමද ඔයගොල්ලන්ට? අද අප්‍රේල් 14 වෙනිදා බ්ලොග් එක ගෙනල්ලා තියෙන්නේ මම මගේ අප්‍රේල් 14 වෙනි දවසේ ගෙවන හැටි තමයි. එහෙනම් මුලින්ම ඔයගොල්ලෝ ඔක්කොම කියන්න ඕනේ සුබ නවසක් වේවා කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඒත් එකම කියන්න ඕනේ අද උදේ 7ට මට ක්ලාස් එකක් දාලා තියෙනවා. IT ක්ලාස් එකක් දාලා තියෙනවා. ඉස්සරහා ඉන්නේ උතර ක්ලාස් දැන් කොහොමදලා 7:20යි. මේ 7 තමයි ක්ලාස් එක දාලා තියෙන්නේ. ක්ලාස් එක යනවා පරක් වෙලා තියෙන්නේ. එහෙනම් ක්ලාස් එක ගිහිල්ලා හරි ක්ලාස් එක ඉවරලා හරි අම්මෝ. ඉතින් අද කණ්ඩකයම කන්න තියෙන ක්ලාස් එකේ තමයි. මේකම වෙලසවල ඇසි කරලා තියෙන අපිට කන්න තමයි තියෙන්නේ. හතර තියෙනවා. Nice. ලොකු දැන් නැහැ ඉතින් පොඩි දින විතරයි. එහෙනම් අපි ඉක්මනින් අම්බෝ. Hey guys, මේ දාස් වල යනවා තියනවා කොහෙද යන්නේ? Aku gak kiribati hati guys, saya dia dengan kiribati ya. Guys, ada දවස මම තමයි යන්නේ. මම ක්ලාස් එක vlog එක කරනවා. මම හරි දැන් උදේ ක්ලාස් ගිහලා ඉවර වෙලා දැන් ආවා ආච්චිලා ගෙදරට. ෆාස්ටිං කෑවා ටිකක් ඒ කියන්නේ. සදුන්න කන්න ෆාස්ටිං කෑවා. දැන් ඉන්නවා මෙහෙලා මිට ආවේ දවල් කෑමට ඉතින්. දවල් කෑමට පුදේම ආවා. කොහොමරි අපි දවල්ට කාලා හවස් වෙලා යනවා. තාත්තා තමයි තාත්තා කොහෙද කළුතරට කොහෙද ගිහිල්ලා තාමයි තාත්තා ඉතාල දවල්ලේ මද්දෝදා ගමව යකන්න දිනවා ඒවා ගිහිල්ලා කිව්වේ අපි යනවා guys දැන් වෙලාව 12 හරියටම හරිම රස්නේ අද අපත් ගන්න බැරි රස්නේ. Wait a minute. Who are you? මට දැන් මතක් වුණේ මට වැඩක් තියෙනවා එඩිට් එකක් කරන්න තියෙනවා ඉස්කෝලේ DS එකේ OB එක වැඩකට මම අපි ඒක තමයි කරන්න යන්නේ මේක කරමු. guys ඉතින් ලන්ච් එක ගන්න යන්නේ තාත්තා තමයි නෑ තාත්තට ගන්න යන්නේ දැන් වෙලාව වෙලාව දෙකමාරයි ඒකමාරත් වෙලා තියෙන්නේ අපි අම්මයි යාච්චිලා සියලා කට්ටිය ලන්ච් එක ගන්න යන්නේ පුංචිලා දෙනවා ඒගොල්ලෝ තමයි නෑ මම ගිහින් ඉඳන් ඉතින් ඒගොල්ලෝ නිකන් ඉඳගෙන නෑ ලන්ච් එක ගන්න යන්නේ බලමු. guys දැන් පායලාව පහ වෙලා තියෙන්නේ. දැන් තමයි ගෙදර යන්නේ. මහන්සි එහෙනම් අපි රේල් හම්බු
ගයිස් බයික් ඉවුලන්නේ නැහැ කියලා කිව්වා. උලන් ගහන්න යනවා. උලන් ගහන්න නැති දන්නේ මම හිතන්නේ සෙට් එකට මෙයා යන්න වෙයි. 5 hours later. Hello guys, දැන් රැ වෙලා තියෙන දැන් වෙලාව 10යි. මල්ලෙඩි පොඩි සන්දාසයක් තියෙන බලන්න හිටියා. ඊයස්සේ ධාරණී පාත වර්ෂාවක් ඇදහැරුණා. දැන් තමයි රැස් ඉවරනේ 10ට විතර. ග්‍රවුන්ඩ් එකට නිදන් හිටියේ දැන් රැ වෙලා ඉඳ ග්‍රවුන්ඩ් එකට යන්න විදියක් නැහැ. මත්තම තමා කරනවා කොහොම කරන්න වෙන්නේ. ඊපස්සේ ආස්කූල් වගේ යවන්නත් තමයි වත්ත පුරාම ගන්න. වත්තේ කොහෙවත් යවන්නද? අපේම ගස්වලට මම ගස් දානවා. අපි බඹර චක්‍ර ටිකක් යවලා අදට ඉතුරු යවන්න ඕනේ නේ. ඉලාකුටියක් පත්තු කරලා හරි පත්තු කරලා ආස්කූලක් දෙයක් යමු. ඉතුරුව පස්සේ දවසක යමු. එහෙනම් අපි යමු. අයියෝ ඉතින් ආයෝනේ අපි දැන් විනාශකට දාව හත්තුක. එන්න බලන්න විනාශුන ඇවෙන්ජර්ස් මේක අතේනවා. අපි කියනවා පට්ට චූටි දැන් කාලේ අපි බලන්න පට්ට චූටි. පට්ට චූටි දැන් කොහොලද වතු වලද? අනේ පත්තු පත්තු කරලා දෙන්න. පත්තු කරන්න අල්ලන්නේ. බෑ බෑ. හරි විච්චනවා මේක. විච්චනවා අය අය. හොඳයි. අද කීරි දෙනවා මං. අනේ හරි ඔය කෙලවරෙන් අල්ල ගන්නකො. බෑ බෑ. ඔය කෙලවරෙන්. මට බයයි. ඔය කෙලවරෙන් අල්ල ගන්න. ඔය අපි කලින් ඔය කෙලවරෙන් අල්ල ගන්න. මට බයයි. දුම බයක් තියෙනවා. සුබ නැහැ. අදුන් ගුරක් වගේ දෝක නෑ මේ යෝනියට ගන්න. ඔය ලයිටර් ප්‍රශ්නය 3 hours later. අට ඒ වගේ දේ මට නම් අල්ලන්න බෑ. හරිද? පොඩි කාලේ කරා යෝ කර කර ඉන්න. පොඩි කාලේ කරා දැන් අද පිච්චෙනවද? අද පිච්චෙනවද? දෙපා පිච්චෙන්නේ ඒ නෑ. ඔය පිච්චෙන්නේ කෑලියටලුත් පිච්චෙනවද? පිච්චෙන්නේ නැහැ. ආම කෑලියටලුත් පිච්චෙනවද? ඉවරක මන් තියන් ඉන්නවා. මම කර ගන්න පොඩ්ඩක් නෑ. ආම මේ කෑලියටලුත් පිච්චෙනවද? මම පත්තුනා. අපි දාමු ගහකට නේ. මේක ලවලු ගහට වැටේවි. අපි කලින් ඒ වගේ කරලා තියෙනවා. ඔව් තාමත්. ඉවරෙන්න කලින් දාන්න පුතේ. ඔය සමුතුම විදියකට දැන් මම පත්තු කරන්න යන හඳුන් ගුරක් ගාලා තියෙන්නේ. ඒක ලව් මම්මා තමයි කිව්ව පුළුවන්. ඔක ඔය ගින්නේ දාලා තියෙද්දි මට පත්තු කරන්න තිබ්බා. ගයිස් ඇත්තටම කිව්වොත් මට නිදිමත හැබැයි මොනා කරනවද කියලා මට තේරෙන්නේ. අර පැත්තෙන් එනවා අර පැත්තෙන් එනවා. පත්තු කරපු ගමන් නිමුණා. මොකක් වුණාද කියලා අපිටවත් හොයාගන්න බෑ. මොකද මේ කිව්වොත් එහෙම එයා එතන ඉඳන් අරන් එද්දි 60 හුටා මාර විතර පැය ගිහිල්ලා. ඉතින් අපි මොනා කරන්නද? බෙදෙන්න නිමුණා. ඔන්න එයා මං හිතන්නේ ආය පාරක් පත්තු කරන් එනවා. try කරලා බලන්න. බලන්න. දෙපැත්තෙන් ගිහදන නත්තල් සියනා වගේ තමයි. එනවා.
අස්කර පතිකරන් එන්නේ නහ අමුත් එයා ලාගුරක් මේක බාගේ නිමීටි මේක පසු කරගන්න. අර විදියට ඇති අන්දා ඔය වගේ මොලයක් කියන වැඩක් කරනවා ඈ උතනවා නිලාකුරු වෙල්ලුවද උතන නිලාකුරු වෙල්ලුවද උතන නිලාකුරු වෙල්ලුවද අම්බලෝ මැජික් එක කොත්තනද Oh my god! Wow! ඇත්තටම කිව්වොත් එimhe අපේ රටේ හැබැයි තමයි චර්ච් එක තියෙන්නේ. චර්ච් එකේ ගිනිපෙට්ටිය තියෙනවා කියලා අපේ අම්මා කියනවා. අපේ දැන් චර්ච් එකේ කම්මැලිකමට කඩේට යන්න හදන්නේ. පොඩි මෙන්ටල් ගතියක් තියෙනවා යාට. එහෙනම් ගන්න එපා හරිද? Stop it. Get some help. guys එවන්න යන්නේ. stop. කියන්නේ මල්ල කොහෙද දන්නෙත් නෑ. ඔව් යන්න ඉන්නෙත් නෑ. Yeah, boy. අනේ අයියා මට බෑ අනේ මේක අල්ලගන්න. මේ මම මේක බිමින් තියලා යනවා. අනේ අනේ හරි ඉතින් කොහොම හරි දැන් වෙලාව කීයද ඕනේ බලන්න. 10:45 වෙලාව. බලලා වල්ල ගන්න එළියට. එහෙනම් guys අද අපි vlog එක නවත්තන්න කියලා බැලුවේ. මහන්සි උදේ නෙමෙයි දවල් හවස අපි ආපු ගමන් මට මතක අවසානට මම බයිසිකල් එකකට හුලං ගහන්න ගියා. හුලං ගහන් ආවා විතරයි මට මතක. එතනින් හැර මට කිසිම දෙයක් මතක නැහැ. මම නිදාගත්තා කොහොම හරි. හොඳට නිින්ද ගියා. එහෙනම් අපි vlog එක ඉවර ගන්න තමයි දැන් ලෑස්ති උනේ. vlog එක enjoy කරා නම් අනිවාර්යෙන් subscribe කරන්න, like කරන්න, comment එකක් දාන්න අමතක කරන්න එපා. අපිත් එක දිගටම එකතු වෙලා ඉන්න. නාගොල් හැමෝටම ජය වේවා.